ඕන්න අපි මේ ඇවිල්ලා ඉන්නේ අලුත් තැනකට. අලුත් තැනක් කියන්නේ අලුත් වැඩක්. අලුත් වැඩක් සාමාන්‍යයෙන් මේ දැන් අපි ඉන්නේ අත්කඳුර නාමරත්න ප්‍රදේශයේ ටිකක් පිටිසරට එන්න වගේ මේ වගේ ස්ථානයක මේ වගේ රෙදිපිලි ඇඳුම් ආයිත්තම් ප්‍රදර්ශන කරන්න විකුණන්න වගේ ලාල් මහත්තයාට අපේ මේ අධිකරු ලාල් මහත්මයාට අදහසක් පහළ වුණේ අත්වයින් හොඳට කියන්නේ දැන් මේ ප්‍රදේශයේ කවුරක්වත් හිතන්නේ නැහැ මේ පිටිසර මේ බඩු භාණ්ඩ ගන්න ඉන්නේ නැහැ. අයිපිටියට ගියා නම් තමයි ලේසි කියලා. දැන් බලන්න අයිපිටිය යන්නේ කාලේ නාස්ති කරගෙන විශාල විදමත් දරාගෙන යන්නේනවා. මෙතන මේ සාප්පුවේ අයිපිටියෙන් ගන්න පුළුවන් බඩු ඔක්කොම වගේ මට තියෙනවා. මේ ලාල් මහත්තයා කියන්න බලන්න. ඔබ මේ රෙදිපිලි කොහෙන්ද ගේන්නේ? කොහෙන්ද ඔබට ලැබෙන්නේ නිකන් ලැබෙන්නේ නැහැනේ. කොළඹින් ගේනවා. කොළඹින් සාමාන්‍යයෙන් ලාභ පොඩි සුළු ලාභයක් තියාගෙන මේ ගමේ මිනිසුන්ට විකුණන බලාපොරොත්තු වෙනවා. දැන් මම අහලා තියෙන එහෙම කතාවක්. දැන් මේ පිටිසර ජනගහනයත් බොහොම අඩුනේ. ජනගහනය අඩුයි. ඒක නිසා ඉතින් සාමාන්‍යයෙන් පුද්ගලයා හිතන්නේ මේ වගේ සාප්පු සංකීර්ණ සාප්පුවක් දාගෙන මේ වීඩියෝ කරන්න පුළුවන් කියලා හිතන්නේ. හැබැයි ලාල් මහත්තයාගේ අදහස ඉතාමත් හොඳයි කාලෝචිතයි. ඒ කියන්නේ දැන් මේක ටික කාලයක් යනකොට පුරුදු වෙලා මේ මිනිස්සු මෙතනට එනවා. එන්න බලනවා. තාම ඉතින් අතනේ පටන් ගත්ත මේක. දැන් මම පොඩි කතාවක් කියන්නම්. එක්තරා සාප්පුවක සපත්තු සාප්පුවක ඒ සමාගමෙන් කිව්වා එක මිනිහෙකුට දුන්නා මේ ඒ කිට්ටුව තියෙන දූපතක් වගේ ස්ථානයක සපත්තු කොටයක් දාන්න රිසර්ච් එකක් කරලා වාර්තාවක් දෙන්න කියලා. ඉස්සෙල්ලා කෙනෙක් ගිහිල්ලා කිව්වා අපෝ මෙහෙ මිනිස්සුන් මේ සපත්තු ගන්න කවදාවත් සපත්තු දාපු මිනිහෙක් මම දැක්කම නැහැ. මේක අසාර්ථකයි කියලා කිව්වා. එයාගේ වාර්තාව හරි කියලා. ඊට පස්සේ තව එක්කෙනෙක්ට බාර දුන්නා මේක. තව එක්කෙනෙකුට බාර දුන්නාම එයා මොකද්ද කළේ? එයා ගිහිල්ලා කිව්වා ඔව් ඇත්තමයි මේ මිනිස්සු හරිම දුක්ඛජායක ජීවිතයක් ගත කරන්නේ. ඒ නිසා මේගොල්ලන්ට මේ සවත්තු දාන්න පුරුදු කරොත් එහෙම හොඳ ව්‍යාපාරයක් විදිහට මේක දිනු කරගන්න පුළුවන් කියලා කිව්වා. සමාගම ඒ අදහසට එකඟ වෙලා සපත්තු කඩයක් දැම්මා. බොහොම ජනප්‍රිය වුණා ඒ සපත්තු කඩේ. හොඳ වෙළඳාමක් හොඳ පිළිවෙතක් ඇති වුණා. ඒ වගේ මමත් කියන්නේ මේ නාමරත්න ප්‍රදේශයේ මේ කිට්ටුව ගැන මේ රෙදිපිලි ඉගුණු මධ්‍යස්ථාන අත්වලම අර්ගෝගේ අයිපිටිය යන්න ඕන බටපොළ කුරුඳුවා අම්බලම් වල දැන් මේ මහත්තයා ඉත අඩු ලාභයක් තියාගෙන හොඳ
භාණ්ඩ නිෂ්පාදන භාණ්ඩ වෙළඳාමේ යෙදෙනවා. රෙදිබිලි මේ මෙතන ඔක්කොම තියෙනවා. මේ බලන්න මේ චූටි බබාලගේ හොඳ කලිසමක්. මේක මිල ගහලා තියෙන්නේ 325යි. අත්වශයෙන් මේක ඇල්පිට ගියා නම් මේක ගන්න වෙනවා. ගන්න බෑ රුපියල් 825කටවත් ගන්න බෑ. හොඳයි. අපි මේ දාල් මහත්තයාගේ කඩේ දිනින් දින දිනුන්නේ කියලා ප්‍රාර්ථනා කරනවා. හරි බොහොම ස්තුතියි.